Hello guys, good morning. අපි අද යන්න හදන්නේ සීගිරියට. ඉතින් අපි යන්නේ අපේ ජීප් එකේ. මේක තමයි අපි first time travel කරන ටිකක් දුර පැත්තකට ජීප් එකේ යන. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක දිගටම බලන්න. ඔයගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් මම subscribe කරන්න. මේ වීඩියෝ like එකක් දාන්න comment එකක් දාන්න. ඉතින් අපි දෙන්නට අවශ්‍ය කරන බඩු හැමදේම දාගෙන හරියටම පාන්දර 5ට අපි ගමන ආරම්භ කරා. fuel station එකට ආවා යන්න කලින් සුට්ටක් පෙට්‍රල් ගහගෙන යනවා. අනේ මේක ඩීසල් ගහගෙන යනවා අපි. මම යන්නේ ෆුල් කවනකට මට මාරව සීතලයි. අපි ලස්සන වෙලාවක් දාව නරස්තුව උදේට කෑම කන්න. අපි දෙන්නේ නිදාස්වල පේනයි පානේ මිස්ටර් මෝල්. वाले जावे शक्ति गन ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ගොඩාක් ලස්සන ලොකේෂන්ස් ටිකක් මම ගියපු. ඉතින් අපි උදේ කෑම ගන්න ආත්තුව වෙලාවත් කොච්චර ලස්සනද කියලා ඔයගලන්ට මේ වීඩියෝස් වලින් පේනවා නේද? මීරිගම හයිවේ එකෙන් බැහැලා ඊට පස්සේ අපිට හම්බුණා මෙන්න මේ ලස්සන කොස් කැලේ. මම මෙන්න මේ තැනට මාරම ආසයි. මෙතන තියෙන මේ කාම් වයිබ් එකට මම මාරම කැමතියි. දුර ගමනක් යද්දී පරිසරයේ විඳින එක තමයි මම කරන්න කැමතිම දේ. ඉතින් ඒකට අපි ගියේ ජීප් එක හරියටම හරියනවා. අපි හිතුවා සීගිරිය පැත්තට යන ගමන් ඉතින් රිදී විහාරයටත් ගිහිල්ලාම යනවා කියලා. ඉතින් රිදී විහාරයට යන මල් ටිකකුත් පාරෙන් කඩාගෙන අපි මේ ලස්සන රිදී විහාරයට ගියා. රුවන්වැලි මහා සෑයට රිදී මතු වුණේ මෙන්න මේ රිදී විහාරයෙන් කියලා තමයි කියන්නේ. කියන්නේ රිදී ගොබයක් ලොකු මතු වුණා. ඉතින් මේ රිදී මතු වෙච්ච විහාරයට තමයි මේ රිදී විහාරය කියලා කියන්නේ. ඉතින් මෙතන තියෙනවා අඟල් 4ක රන් ආලේපිත ලොකු බුදුහාමුදුරුවන්ගේ පිළිමයක්. මේ පිළිමේ දුටුගැමුණු රජතුමා තමයි මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. එතකොට ඒක ගේනකොට ඒ අතරමඟදී කරත්තය කැඩලා පොඩි කරදරයක් වුණාලු. එතකොට රජතුමා කොහොම හරි සත්‍යාග්‍රහයක් කරලා එතකොට මේ සත්‍යාග්‍රහය දැක්කලු මෙතන වැඩ හිටපු රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා ඉර්ධියෙන් තමයි මේ රන් ආලේපිත පිළිමේ වැඩමවලා තියෙන්නේ. බබා අපි කොහෙද යන්නේ දැන්? ඉබ්බන් කඩුව ඇත්තටම මේ යන පාරත් හරිම ලස්සනයි. ඒ චෝටි කොට පොල්ලස් නේ බබා. ඇත්තටම ලස්සනයි. වවඩ බදාන. පහුගිය කාලේ තිබිච්ච ගම් වතුරත් එක්ක ඔයගලන්ට පේනවා ඇති මේ ඉබ්බන් කටුව වැව ගොඩක් මඩ වෙලා තියෙනවා. ඉතින් අපි සීගිරියට ආපු ගමම කරේ කන්න තැනක් හොයාගෙන ගිය එක. ඉතින් මේ පැත්තේ ගොඩාක් ටුවරිස්ලා ගොඩාක් හිටියා ෆොරිනර්ස්ලා. ඉතින් අපි ගියා මෙන්න මේ ජැෆ්නා ෆුඩ් කියන තැනට. එතන ඇත්තටම හොඳයි කෑම. හොඳ රසට කෙනෙක් ඒ වෙලේ හදලා දෙනවා. ඉතින් අපි ගොඩක් බඩගින්නෙත් හිටියේ. ඉතින් අපි කෑවා. ඊට පස්සේ ඉතින් අපි ආවා අපේ නවාතැනට. හවස පුංචි බඩගින්නක් ආව නිසා අපි බුල්ඩක් රාමෙන් එකක් හදාගෙන කෑවා. ඒක හරිම සැරයි. ඊට පස්සේ අපි චුට්ටක් එළියට ගියා.
ඉතින් අපේ රෑ කෑම රෙඩි වෙලා තිබ්බේ මෙන්න මේ ලස්සන ප්ලේස් එකේ. ඉතින් බූල් ප්‍රීච්ච ලස්සන යාළුවෙක් හම්බුණා මට. මෙයා නම් හරිම කියුට්. ඉතින් ඊට පස්සේ අපි පහුවෙන්ද පාන්දරම හරියටම 5ට නැගිටලා අපි හුලංගල යන්න පිටත් වුණා. හුලංගලට යන්න අපිට පැය 2ක් විතර පෙන්නවා සීගිරියේ ඉඳන්. ඉතින් ට්‍රිප් යනකොට මම කරන තව ආසම දෙයක් තමයි උණු රොටි කන්න. ඉතින් මේ රොටි කඩවල මාර රසයි. දෙන රොටි අර කොච්චි සම්බෝලෙකුයි සැර මෂ්රූම් කරි එකකුයි තමයි දුන්නේ. ඉතින් අර ඒක කනකොට උදේම මේ සීතලේ මාරම රහක් තමයි මට දැනුනේ. ඉතින් සැරම සැර රොටි කාලා උණුවෙන් ප්ලේන් ටිකක් නොබී කොහොමද? හුලංගලට යන්න මෙතනින් අපි ටිකට් ගන්න ඕනේ. ඒකට එක්කෙනෙක්ට අපිට මම හිතන්නේ වුණේ 100යි රුපියල් 100ක් වගේ සුළු මුදලක් තමයි වුණේ. අපි ඉතින් ගමන යන්න අපේ ජීප් එකේ ඉස්සරහා වීදුරුවත් පහත් කරගත්තා. එතකොට ඉතින් ඔක්කොම වටේ නියමෙටම පේනවා. ඉතින් අපි දෙන්න මේක ඇත්තටම මාර විදිහට මේ යන ගමන ගොඩාක් එන්ජොයි කරා. මේ පරිසරය කියන්න බැරි තරම් ඕගොල්ලෝ ගිහිල්ලාම බලන්න ඕනේ. ඒ තරම්ම සුන්දර පරිසරයක් මේ තියෙන්නේ. මේ පැත්තත් නාය ගිහින් තිබ්බා. ඉතින් ඇත්තටම අපි යනකොට දවස් 3කට කලින් තමයි ආයෙත් මේක ඇරලා තිබ්බේ මේ යන්න මේ හුලංගලට. ඒ කියන්නේ පොඩ්ඩක් අර අපි යන ඒ කියන්නේ හුලංගල පැත්තට යන මාර්ගය එහෙම නාය ගිහින් තමයි තිබුණේ. දැන් නම් ඒගොල්ලෝ ඒ කියන්නේ ඔක්කොම ක්ලියර් කරලා තියෙන්නේ. දැන් බය වෙන්න දෙයක් නැහැ. फोटो नीचे अड़ा के आ रहा है. ඉතින් ඕගොල්ලෝ හුලංගල යන්න ඉන්නවා නම් ඕගොල්ලෝ යනවා නම් හොඳයි ටිකක් උස වාහනයක 4 වීලුත් තියෙන. මොකද මෙතන පාර ගොඩක් ගල් එහෙම තියෙනවා. ඉතින් ගොඩක්ම හොඳ 4 වීල් ජීප් එකක් වගේ තමයි. ඉතින් ලේසි නෑ ගමන. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි අපේ මේ දවස් 3කින් 4කින් ප්ලෑන් කරපු ට්‍රිප් එක ඉතින් ඉවර වුණේ. ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් මම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න. See you guys in next video. Bye bye.